ආයුබෝවන් සියලු දෙනාටම වාසනාවන්ත දිනයක් වේවා. මම අමතන්නේ ඔබ AR palm fruit යන channel එකකින්. මම අද ඔයගොල්ලන්ට මේ පහදලා දෙන්න හදන්නේ එක එක අය ඔයගොල්ලන්ට කියනවානේ කෙසෙල් ඉදවන්නේ මෙහෙමයි ඉදවන්න ඕන මෙහෙමයි කියන එක ප්‍රශ්න ඒවලට උත්තර කියන. හැබැයි කෙසෙල් ඉදෝන ක්‍රමයක් කවුරුවත් කියා දෙන්නේ නැහැනේ ඔයගොල්ලන්ට. මෙන්න මේ ක්‍රමයට කෙසෙල් ඉදවන්න ගන්න ලේසි පහසුයි. ගෙදරක මේ වගේ ලොකු භාජනයක් හොයාගන්න. භාජනයක් හොයාගෙන මේ වගේ කෙසෙල් ඇවරි ටික කපලා කෙසෙල් කැණි ඉවත් කරගන්න. ඉවත් කරගෙන මේ වගේ භාජනයකට දාන්න. දාලිවලා කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. නිකම් මෙහෙම දාන්න භාජනයේට. ඇවරි ටික කපලා. දැම්මට පසුව මේ ඇවරි ටික දැන් මේක ඇතුලේ තියෙනවනේ. මේක ඇතුලේ තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කෙසෙල් ඇවරි ටික දාපු භාජනය පියනක් අරගෙන වහනවා. මේකෙම භාජනයේ පියනක් තියෙනවනේ. මේ පියනෙන්ම මේ භාජනය වහනවා. අපි අරගෙන බලමු මේ පියනෙන් මේ භාජනය වහනවා. වැහුවට පස්සේ මම මේක මේ වැඩසටහන තනියමයි කරන්නේ. මෙන්න මේ වගේ බැහැන්න ඕනේ. මම පෙන්නන්නම් ඒ වගේ වහපු මේ භාජනය මේ තියෙන මෙතන ඒ වගේ භාජනය මේ මෙන්න මේ වගේ වහ ගන්නවා. වහලා දවසක් හෝ දෙකක් මේ භාජනය මෙහෙමම තියා තිබ්බහම ඉබේම කෙසෙල් ටික ඉදෙනවා. ඉදුණහම කිසිම ප්‍රශ්නයක් නැහැ. විසකුත් නැහැ. මේක ඇතුලේ බාස්කට් එක ඇතුලේ අර වායුව පිට වෙන්න විදිහක් නැහැ. පිට වෙන්න විදිහක් නැති වෙනකොට වාෂ්පය මේක ඉබේම රත් වෙනවා. රත් වුණාට පස්සේ කෙසෙල් ගෙඩිය ලස්සනට පැහැදිලිව ඉදෙනවා. තේරුණාද? කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විසකුත් නැහැ. කෙසෙල් වලින්ම කෙසෙල් වල ඉදෙන මේ වගේ භාජනයකට දාගත්තා. දාගෙන මේ වගේ කෙසෙල් ටික දාගත්තා. ඊට පස්සේ මේ වගේ දාගෙන ඉවරලා මීට වැඩිය ලොකු භාජනයක් වුණා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම පාවිච්චි කරා මේ භාජනය පාවිච්චි කරනකොට මේ වල කෙහෙල් කහට ගෑවෙනවා. එතකොට භාජනේ හොදලා ගන්න වෙනවා. අපි නිතරම කෙසෙල් ඉදෝන හින්දා අපේ ගෙදර නම් මේ වගේ භාජන හුඟක් තියෙනවා. අපි ඉදෝලා ගන්න මීට වැඩිය ලොකු භාජනක් තියෙනවා. කෙසෙල් කැණේ ප්‍රමාණය හැටියට ගෙදර ප්ලාස්ටික් භාජන තියෙනවානේ. නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හරි පුළුවන් කෙහෙල් කන හදිසියකට ඉදෝ ගන්න. මේ ක්‍රමයට ඉදෝ ගන්න. මේ එතකොට කෙහෙල් ගෙඩිය දැන් ඕගොල්ලෝ කඩේකට ගිහින් ගන්නකොට කෙහෙල් ගෙඩිය හරියට ඉදෝලාද විස ගහලාද බෙහෙත් ගහලාද කියලා හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ක්‍රමය. මේ ක්‍රමයට බෙහෙත් කෙහෙල් ගෙඩිය ඉදෙව්වට පසුව මම ඔය පහදලා දුන්නේ මෙන්න මේ වගේ භාජනයක වහලා තියන්න. වහලා තිබ්බට පස්සේ කෙහෙල් ගෙඩිය ඉදෙනවා. ඔය විස කෙහෙල් බිස්නස් කරන කට්ටියට උනත් පුළුවන් එහෙම කරන්න. අපේ ගෙදර නම් අපි නම් මේ හුඟක් මම දැන් දන්නවනේ ඔයගොල්ලෝ මම මේ අංශෙන් වැඩ කරනවා කියලා. ඒකෙන් හින්දා මේ වගේ තියෙනවා. මේ තියෙන්නේ මම ඉදෝන කෙසේ. මේ තියෙන ලොකු භාජන අර පොඩි භාජන වල පොඩි කැන් ආවම ඉදෝන. නැත්තම් මේ වගේ ලොකු භාජනයක් අරගන්න. අරගෙන ඉදෝන. මේකේ විශේෂත්වය තමයි මේ කෙහෙල් ගෙඩි වල බලන්න මේ නැට්ට. මේ නැට්ට තියෙනවනේ. නැට්ට ගාව කොළ පාටයි. කෙහෙල් ගෙඩිය මෙතන මේ කෙහෙල් ගෙඩියේ මේ කඩන තැන කොළ පාටයි. කෙහෙල් ගෙඩිය මේ වගේ ඉදුවපුවාම ඒකයි හොඳ. මොකද හේතුව මේ විසක් නැහැනේ. කෙහෙල් ගෙඩිය බෙහෙත් ගහලා ඉදුවුවා මේ නැට්ට තමයි මුලින්ම කර වෙන්නේ. නැට්ටේ ඉඳලායි කෙහෙල් ගෙඩිය ඉදෙන්න ගන්න. නමුත් මේ ක්‍රමයට ඉදවනකොට කෙහෙල් ගෙඩිය ඉදෙනවා. නැට්ට හැමම අමුයි. මේ පේනවනේ ඔයගොල්ලන්ට කෙහෙල් නැට්ට අමුවට තියෙන. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ලොකු භාජනයක් තෝරගන්නත් පුළුවන්. පොඩි භාජනයක් තමන්ගේ කෙහෙල් කැණේ ප්‍රමාණයට තෝරගන්නත් පුළුවන්. එතකොට කිසිම විසක් නැතුව කෙහෙල් කැණේ ඉදව ගන්නත් පුළුවන්. විසක් නැතුව කෙසෙල් ගෙඩිය කෑමට ගන්නත් පුළුවන්. පොඩි ළමයින්ට අර හිම්මෙන් කඩවල් වලින් ගෙනල්ලි වල කෑම දෙනකොට මේ බලන්න මේ කෙහෙල් ගෙඩිය නැට්ට කෙහෙල් කැණේදි මිදිච්ච එකක්ද? එහෙම නැත්නම් බෙහෙත් ගහලා කෙහෙල් කැණට ඉදවලාද? බෙහෙත් ගහලා ඉදෙව්වොතින් කැණේ නැට්ට අර උස දිග නැට්ට ඒකත් මේ කළු වෙනවා.
ඒ නැට්ට කළු වෙනවා මේ යට ඉඳලා උණ්ඩි වෙනවා. කෙහෙල් කන මේ ඉදෙනකොට. කඩේක එල්ලලා තියෙනවා නම් කෙහෙල් කන දිගටම ඔක්කොම කෙසෙල් ගෙඩි ඉදිලා තියෙනවා නම් ඒ කෙසෙල් කනට බෙහෙත් ගහලා. කෙහෙල් කන පිළිවෙලකට මෙන්න මේ වගේ ගෙඩියක් අමුයි ගෙඩියක් ඉදිලා නැට්ට කොළ පාටයි මේ නැටි කොළ පාටයි මේ නැටි කොළ පාටයි මේ වගේ තියෙනවා නම් බෙහෙත් ගහලා නැහැ. නිකන් සාමාන්‍ය සම්ප්‍රදාය ක්‍රමයට අපේ පැරණන්ගේ ක්‍රමයට කෙහෙල් ඉදෝලා. මේකේ ක්‍රමයට දුම් ගහන්නෙත් නැහැ. කුරුඳු කොළ වෙනස් කොළ වර්ග වෙටෙන්නෙත් නැහැ. නිකන් බාස්කට් එකේ තිබ්බා. බාස්කට් එකේ තිබ්බාට පස්සේ බාස්කට් එක ඇතුලේ රස්නයක් උපදිනවා. රස්නෙට කෙසෙල් ගෙඩි ටික ඉබේම ඉදෙනවා. මේක තමයි හොඳම පිරිසුදුම ක්‍රමේ ඕගොල්ලන්ට කෙසෙල් ඉදවනවා. හැමෝම මේ කෙසෙල් ගැන කියා දෙනවා. කිව්වට මේ නැට්ට කරු වෙලා අර මේවා කිව්වට කිසිම විස්තරයක් හරියට කියන්නේ නැහැ මේ කෙහෙල් ගෙඩියක් ඉදවන්නේ කොහොමද කියලා. මේ ක්‍රමයට කෙහෙල් ඉදවලා බලන්න. මේ ක්‍රමයට තමයි කෙහෙල් ඉදවන්න ඕනේ. විශේෂයෙන්ම කෙසෙල් ගන්නකොට මෙන්න මේ නැට්ට කොළ පාටු තියෙනවද කියලා බලන්න. මේ කෙහෙල් ගෙඩියේ ඉදිලා නැට්ට කොළ පාට. කෙහෙල් ගෙඩිය කඩන ස්ථානය කොළ පාටයි. ඒක කළු වෙලත් නෑ මේ. ඒ වගේ තැන කළු වෙලා නෑ. සාමාන්‍ය ක්‍රමයකටම තියෙන්නේ. එහෙමනම් මම මේ නවතිනවා. මම මේ ඕගොල්ලන්ට පහදලා දෙනවා. මේ ඒකෙන්ද මට උදව්වක් වශයෙන් මේ අනිත් අයන්ටත් මේ දැනගන්න ෂෙයා කරන්න මේ ෂෙයා කළා සියලු දෙනාටම මේවා දැනුවත් කරන්න මේ එහෙමනම් ඕගොල්ලෝ මේක බැලුවට පසුව මේක ඕගොල්ලොන්ගේ හිතවත්තුන්ට මේ දැනගන්න අරින්න. මොකද මේ රටේ දරුවන්ට එක එක ලෙඩ හැදෙනවා. මේවා මේ වගේ වැඩසටහන් ඕගොල්ලෝ එක එක්කෙනාට ෂෙයා කරන එක ඕගොල්ලොන්ට ලොකු පිනක්. මොකද අපේ රටේ මහා ජනතාව යම් කිසි දෙයක් දැනගත යුතුයි. හොඳ දේ විතරක් දැනගත යුතුයි. සමහර අය නිකන් පහසුවට හැමදේම කිව්වට මේවා හරියට විස්තර කරලා පහදලා දෙන්නේ නැහැ. ඒකයි මම මේ වගේ දේවල් කරලා ඔයගොල්ලොන්ට කියන්නේ මම බෙහෙත් හඳුන්වලා දෙන්නෙත් ඒකයි. ඉතින් මේවා දැනුවත් කරන්න හිතවත්තුන්ට ඥාතීන්ට මෙන්න මේ වගේ තමයි කෙහෙල් ගෙඩියක් ඉදෙව්වහම වෙන්නේ කියලා ඉවල කියන්න. නැත්තම් අපේ රටේ අය මේ විස කාලා රෝහල් වලයි පිළිකා රෝහල් වලයි තමයි නවතින්නේ. ලාභ ප්‍රයෝජනේ සල්ලි මුදල් මතම යැපෙන රටක් විදියට තියෙන්නේ අපේ රට. සල්ලි පස්සෙම තමයි දුවන්නේ. ඒකින්ද තමන්ගේ දරුවන්ව තමන්ගේ හිතවතුන්ව ආරක්ෂා කරගන්න. මේ වගේ හඳුන්වලා දෙන්න දේවල් භාවිතාවට ගන්න, ප්‍රයෝජනෙට ගන්න. එහෙමනම් සියලු දෙනාටම මේ ස්තුති කරනවා. මේ channel එක ඔයගොල්ලෝ like කරන්න, share කරන්න කට්ටියට. subscribe කරන්න. මට සහයෝගයක් වශයෙන්. එහෙමනම් මම නවතිනවා. ඔයගොල්ලෝට නිරෝගීමත් ජීවිතයකට ප්‍රාර්ථනා කරනවා. හොඳ දිනයක් උදා වේවා.